තුන්වෙනි වතාවට විධායක ජනාධිපතිකමට එන්නේ බඩගින්නටද ආසාවටද ඈදරකමටද කියලා. ඔක ඉස්සෙල්ලා පටන් ගත්තේ ඇමරිකාවේ. ඇමරිකාවේ ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමාට ඒ තනතුර දෙවරක් දරන්න පුළුවන්. ඕක පටන් ගත්ත ප්‍රංශේ. ප්‍රංශේ විධායක ජනාධිපතිතුමාට දෙවරක් මේ තනතුර අරගන්න පුළුවන්. විධායක ජනාධිපතිකම් තියෙන රටවල් වල දෙපාරක් පුළුවන් මේ තනතුර දරන්න. එක රටකවත් තුන්වෙනි වතාවට යන්න දෙන්නේ නැහැ. තුන්වෙනි වතාවට යන එක තහනම් කරලා තියෙනවා. කවුරුවත් ඒ තහනම කඩන්නවත් ක්‍රියා කරේ නැහැ. ජයජාදර මැතිතුමා වාර දෙකක් වෙකලා ඉන්නුණා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය වාර දෙකක් කළා ඉන්නුණා. ඇයි මේ සම්ප්‍රදාය මේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයේ කැඩුවේ? මොකද්ද හදිසිය? මොකද්ද වමනාකම? මේ තනතුර අරගන්න අපිට කිසිම හේතුවක් දීලා නැත්නම් ඒකේ කෑදරකම කියලා තමයි අපිට පිළිගන්න තියෙන්නේ. අද ජීවන බල වැඩි, පාඩි ප්‍රමාණවත් විදිහට වැඩි කරලා නැහැ. කෘෂිකර්මය කඩා වැටිලා, නිදහස් අධ්‍යාපනය සීමා කළා, මේ රටේ නීතිය ආධිපත්‍ය නැති කරලා, පාර්ලිමේන්තුවේ බලතල අරගෙන අද මොකද ඉල්ලන්නේ? තුන්වෙනි වාරයක් තමන්ගේ දෙවනි වාරේ දුන්නේ පොරොන්දු ඉෂ්ට කරන්න බැරි නම්. ඒකක්වත් කරන්නේ නැතුව අද මහින්ද රාජපක්ෂට තුන්වෙනි වාරයක් දෙන්න ඕනද නැද්ද කියලා ප්‍රතිඥා කරන්න තියෙනවා. පාර්ලිමේන්තුව අඩපණ කරනවා නම්, අධිකරණය අඩපණ කරනවා නම්, තමන්ගේ බලය වැඩි කර ගන්නවා නම් ඒක විධායක ජනාධිපතිකමක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම ඒක රජකම. අන්නේ රජකම දෙන්න අපි ලෑස්ති නැහැ. මේ රටේ ජනතාවට අවුරුදු 4-5ක් සංවර්ධනය ලැබලා දුන්නේ නැත්නම්, ප්‍රජාතන්ත්‍රවාදය නැති කරා නම්, බඩට ගැව්වා නම්, අධ්‍යාපනය නැති කරා නම්, අපේ සෞඛ්‍ය තත්ත්වයේ අනතුරේ තිබ්බනම් ඇයි මේ පුද්ගලයාට තුන්වෙනි වාරයක් දෙන්නේ කියලා මම අහන්න කැමතියි. ජනතාව පාගල දැම්මා. එහෙනම් තුන්වෙනි වතාව ඉල්ලන්නේ ඇයි වාරේ ඉල්ලන්නේ? තවත් කොමිස් ගන්නද? තවත් ජනතාව දුප්පත් කරන්නද? අන්න ඒකට විරුද්ධ නිසා එකට එකතු වෙලා මහින්ද රාජපක්ෂ පරාජය කරන්න මේ සටන ගෙනියන්න අපි තීරණය කරා. මේ හැම එකම එකතු වෙන්නේ මහින්ද රාජපක්ෂ පරාජය කරන්න පමණක් නෙමෙයි. අපි අලුත් සම්මුතිවාදයකට යන්නේ. අපි සම්මුතියකට ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්තුමාට කිව්වා මෙතෙන්ට එන්න. විධායක ජනාධිපතිකම අහෝසි කරන්න. අපි අලුත් දේශපාලන සංස්කෘතියක් පටන් ගන්න. එහෙනම් දවස් 100කින් විධායක ජනාධිපතිකම අහෝසි කළා. අපි අලුත් දේශපාලන සංස්කෘතියක් පටන් ගන්නවා. මේක අලුත් දෙයක් නෙමෙයි. ලිච්ඡවි රජදරුවන්ට බුදුරජාණන් වහන්සේ කිව්ව අවුරුදු 2500කට දේශනා කරා. සාමයෙන් රැස් වෙන්න, සාමයෙන් සාකච්ඡා කරන්න, සාමයෙන් විසුරා යන්න. ඒ පක්ෂ ක්‍රමය ආරක්ෂා කළා ජනතාව වෙනුවෙන් මේ සම්මුතිවාද ඉදිරියට ගෙනියන්න කියලා අපි තීරණය කරා. ඒ නිසා තමයි අද අපි ඔක්කොම එකට එකතු වෙලා තියෙන්නේ. අපි නොවන නව දේශපාලන සංස්කෘතිය. ඇයි Tamante අනාගතය සුරක්ෂිත වෙන්නේ නැත්තම්? ඇයි මේ දේශපාලන ක්‍රමේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඇත්ත වශයෙන්ම බලාපොරොත්තුවක් තියන්නේ? අපි ඔක්කොම එකතු වෙලා එක ආණ්ඩුවක් හදලා විධායක ජනාධිපතිකම අහෝසි කරනවා. ඊට පස්සේ අපි ඡන්දයට යනවා. ඡන්දයට ගියන් පස්සේ අපි ඔක්කොම ඡන්දයෙන් පස්සේ එක එක පක්ෂ එකතු වෙලා අඩු ගානේ අවුරුදු දෙකක්වත් මේ රටේ මූලික ප්‍රශ්න විසඳන්නට එකතු වෙලා වැඩ කරමු කියලා මම මේ අවස්ථාවේදී කියනවා. අද විශාල ණයබරක් තියෙනවා. මේක ගෙවන්න පරම්පරා 3ක් ගෙවන්න සිදුවේ. නැත්නම් අපි වෙන ක්‍රමයක් හොයනවාද ශීඝ්‍රයෙන් දිනු වෙලා මේ ණයබර ප්‍රශ්නේ විසඳන්න. ගිය අවුරුදු 5 මේ අපේ තරුණ දරුවන්ට රැකියාව හම්බුනේ නැහැ.
රැකියා දශලක්ෂයක් ඇති කරන්න නම් දේශීය ආයෝජන මදි. දේශීය දැනුම මදි. විදේශ ආයෝජනය, විදේශ තාක්ෂණය, විදේශ වෙළඳපොළ අපිට ඕනේ. විදේශිකයන් දැනගත්තාම ලංකාවේ දේශපාලන පක්ෂ එක ස්ථාවරයක ඉන්නවා කියලා ඔන්න ඇවිල්ලා පටන් ගනිව ආයෝජන කරන්න. එතකොට මේ රටේ අවුරුදු 5කින් රැකියා ආදායම් මාර්ග ලක්ෂ 10ක් වෙනවා විතර නෙමෙයි ඔබේ හැම එක්කෙනාගේම ආදායම වැඩි වෙන විදියට ආර්ථිකය අපි මෙහෙවනවා කියලා කියන්නේ.